අපි යන ගමන් කතා කරමු. යාළුවනේ ගොඩක් වීඩියෝ එක ගන්න බැරි වුණා. අනුරාධපුරයෙන් බැහැලා ජයශ්‍රී මහ බෝධිය ළඟට යන බස් එකේ අපි මේ යන ගමන් අනිත්තර එන ටික ගන්න බැරි වුණා. අත්‍තරම හින්ද ගියා මට. ඒ පාර බලන්න පට්ට ලස්සනයි නේද? අර වතු සුදු මල් එහෙම තියෙන ඇහැල මලුත් මේ දවස්වල හැදෙන මාරම ලස්සන වීව් එකක් තියෙන්නේ. ඔහොම යන්කෝ. අපි මල් එහෙම අරගෙන දැන් ඔය යනවා. ඒක ඇතුලේ වීඩියෝ කරන්න එපා කියලා ගහලා තිබ්බා. ඒකට ගියාම ඉතින් කරන්න බැරි වෙනවා. ඔය චුට්ට තමයි ඉතින් මට ගන්න පුළුවන් වුණේ. ඔය ටික බලන්න කොහෙන්ද? ඒ ලස්සන මල් ටික නම් ඇත්තටම පට්ට ලස්සනයි. ඔය චුට්ටක් මම එතකොට ගිහිල්ලා ගත්තා. එතන ගහලා තිබ්බා ෆෝන් පාවිච්චි එපා කියලා. ඔය එන ගමන් ඇත්තටම ලස්සනයි. වටපිටාව නම් මාරම ලස්සනයි. අපි පහන් පත්තු කරලා ටික පූජා කරලා එහෙම අපි දැන් ඔය එන ගමන් ඔයාලත් අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධිය යනවා නම් ඒ කියන්නේ දැන් ඔයාලා පළවෙනි වතාවට එහෙම යනවා නම් ට්‍රේල් භාවිතා කරන්න එපා. බස් එකේම යන්න. මොකද අපිත් මේ එන ගමන් මට වීඩියෝ කරගන්න බැරි වුණත් ඒකයි. අපි මගෙන් බැහැලා අපිත් පළවෙනි වතාවට වගේ නාවේ. ඒතර පාරවල් මතක නෑ අම්මයි මායි විතරයි. තාත්තත් එක්කම නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් එහෙම ආපුවාම ට්‍රේල් අය එක ගණන් අපිට 2500ක් කිව්වා හොස්පිටල් එක ගන්න. එතකොට මේක ඇත්තටම බොරු වැඩක්. එතන ඉඳන් චූටි දුරයි තියෙන්නේ. අපි බස් එකේ ඊට පස්සේ එක පොලිසිය කෙනෙක් කතා කරලා කිව්වා බස් එක යන්න මෙන්න මේ පාර කියලා. අපි එහෙම තමයි ඔයාලා නම් එහෙම අහුවෙන්න යන්න එපා. එහෙම ඉන්නවා සමහර මිනිස්සු මේ වංචා සහගතව මේ ඉන්නවා. පාරවල් ඔය අපි දන්නේ කියලා තේරිච්ච ගමන් ඒ අයට පාරවල් දන්නේ නැහැ. තේරිච්ච ගමන් එහෙම වෙනවා ඉතින්. ඒ නිසා ඔයාලා අහුවෙන්න යන්න එපා. ඔයාලා හැම වෙලේම බස් එකට යනවා නම් හෝ ඔයාලා දන්නේ නැතුව යනවා නම් සමහර මිනිස්සු ඉන්න හොඳ මිනිස්සු අය කියනවා හරියට පාරවල්. ඉතින් එහෙම යන්න ඉතින් ඔයාලා දෙන්නේ නැහැ ඉතින්. එහෙනම් මම ගිහින් එන්න. ඔයාලා මේ වීඩියෝ එක ඉතුරු ටික බලන්න. ලයික් එකක් දාන්නනේ. කට්ටියටම සරණයි.
Hello,